මේ සීන් එක උනේ මට වයස 20 දිබං අපේ අක්ක කැම්පස් එකක ඉගෙන ගන්නවා. කොහෙද කැම්පස් එක කියලා කියන්නේ? මොකද ඒක ලංකාවේ ප්‍රසිද්ධයි. ඕනනම් ටිප් එකක් දෙන්න පුල්ලං. මොහොතේ අයිනේ තියෙන්නේ. ඔයයි දන්නවයි. හරි. කතාව අහගනින්කෝ. හරියටම දැන් මාසයක් වගේ වෙනවා අපේ අක්ක හෙන කිරි කැල්ල. ඒකි නිවාඩු වෙද්දි මට හැමදාම මැසේජ් එකක් දානවා. මොකද මම තමයි ඒකිව ගන්න කාර් එකේ පාරට යන්නේ. මල්ලි මේ මම තව පැයකින් එනවා පාරට එනවකෝ මේ මතකයතුව දේශානිකි කඩෙන් මොන හරි ගන්නවා ස්නැක් වගාකුයි ස්පිරිට් එකකුයි මම එන්නම් එන්නේ එහෙනම් මං එනවා ෂිට් අද ඉඳන් කවද වෙනකන් කර්මේ ඉන්නොත් දන්නේ මට නිදහස ගෙදරින්නත් නෑනේ එපා වෙනවා මම එහෙමම ගියා ගන්න කියපු බඩු ටිකත් අරන් මම හිටියා පාර අයිනට වෙලා ඔන්න ඒ කියව මල්ලි කොහොමද ඔන්න ඔයාට පාලු නැති වෙන්න කෙනෙක් එක්කන් ආවා අම්මෝ යකෝ කවුද මේ මස් ෂෙපට කණ්ණාඩියෙන් බැලුවා. පට්ට කෑල්ලක් නේ යකෝ ඒක. අම්මෝ මේක යකට යාළුවෙක් වෙන්න ඇති. වැඩිය කතාවක් වන්නේ සයිලන්ට් කියක්. ඔන්න ගෙදර අවිල්ල මං ගියා කන්න. කලා ඇදට ගිහින් ෂෙපට අතපාවිච්චි කරලා එහෙම ගහලා වෙනද වගේ නිදාගත්තා. පහුවද උදේම නැගිටලා මම කරේ ජිම් යන එක. ජිම් ගිහින් ගෙදර ඇවිල්ලා වොෂ් එකකුත් දාගෙන කන්න ගියා. අමතක වුණා. මම 6:04 පොර සුදු හොඬට මේන්ටේන් කරපු එකක්. කෙලිම පිගානාරන් කන්න ඉදගත්තා කොයකෝ ගෙදරුන් මොකකුණාද? මල්ලි අක්කයි අම්මයි තාත්තයි ගියා හදිස්සිය ගමනක්. හෙට උදේ තමයි එනවා කිව්වේ යාලා. මම ඉව්වා ඔයාට කන්න කැමනම් රසද මන්දා. කන්නකෝ මම දන්නේ නම් නෑ. ඔයා ආස මොනවද කියලා දන්න විදියට හැදුවේ. දැන්නේ දැක්කේ මරු පස්ස මෙක්කිගේ. මට පුරුද්දට මෙකිගේ පස්සට ගැහුණනේ මල මගුලයි. ඇයි මම අක්කටත් ගහනවා ආතොල් එකට. ලී මෙකි බය වෙලා 100 ගානට. සෝරි. බැරි වෙලා කියාගෙන මම ගියා උඩට ලැජ්ජාවට. රෑ වෙලා කොෆි එකකුත් මෙකි හදලා දුන්නා. අම්මෝ අපේ අක්කට වඩා හොඳයි මෙකි නම්. රෑ නින්දට යද්දි මගේ කැත පුරුද්දක් තියෙනවා. මොකුත් නැතුව නිදාගන්න එක ඉතින්. මගේ ජීවිතේ එක කැත පුරුද්දක් වුණාට හොඳම chance එකක් ගන්නත් එක උදව්වක් වුණා. මෙකි එක පාරට කාමරයට කොට්ටෙකුත් අරන් එනවා. අනේ මල්ලි මට බයයි තනියෙන් නිදාගන්න. ඔයාට ප්‍රශ්නයක් නැත්තම් මම අර සෝෆා එකෙන් ගිහින් නිදාගන්නද? මොනවා වුණත් මිකි අක්කගේ යාළුවානේ මුකුත් කියන්නත් බෑනේ. ඔයා එනවා මෙතෙන්ට ඇවිල්ලා නිදා ගන්නවා. මම මේ අයිනේ ඉන්නේ, තමුසේ මේ අයිනේ ඉන්නවා. හරිනේ වෙගේ. එතකොට කියලා දැන් ඔන්න නිදි. මොන වෙසකමක්ද මන්ද මගේ එකට නිකන් සිතලක් එක්ක සිනදුවක් දැනෙන්නවා. යකෝ මිකිගේ කොන්දේ මගේ එක ඇතිල්ලෙනවා. මම සනිකව නැගිට්ටා.